මුගලන් මහරහතන් වහන්සේ තවත් විමානයකට ගියා. ඒ දිව්‍ය විමානෙත් අප්‍රමාණ සැප විඳගෙන අප්‍රමාණ දිව්‍ය සම්පත්තියෙන් බබලන දිව්‍යාංගනාවක් ඉන්නවා. කිම්ම දෙව්දුව මෙතරම් සැප සම්පත් විඳගෙන මනුලෝ උපදින්න මේ දෙව්ලෝ උපදින්න දෙවියන් පිරිවරා දිව්‍ය පසතුරු නාදයෙන් තෘප්තිමත් දුකක් කියන එකක් නොදැනෙන තරමට සැප විඳින්න කිම දෙව්දුව නුඹ කළ පින කියන්න පුළුවන්ද? මුගලන් මහරහතන් වහන්සේ ඒ විස්තරය ඇහුවේ. මුගලන් මහරහතන් වහන්සේට චුති උපත දකින්න නුවණ තියෙනවා. පින්පව් ගැන තේරෙනවා. ඇගේ පෙර ජීවිත පේනවා. ස්වාමීනි ඔබ වහන්සේම බලන්න. මගේ ඇස් දෙකෙන් මම මනුස්ස ලෝකෙදි බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ. රහතන් වහන්සේලා දැක්කේ නැහැ. මේ අත් වලින් සංඝයාට දන් උයලා නැහැ මම. පරම්පරාවෙන් එන 16 පවුලක 16ගේ බඩේ ඉපදුන කෙල්ලේ. මාව ඔඩොක්කුවේ තියාගෙන මගේ අම්මා වලන් හේදුවා. මාව එක ඔඩොක්කුවක තියාගෙන අනිත් අතින් අම්මව දිය ඇද්දා. වලව්වේ මිනිස්සුන්ට. මාව ඔඩොක්කුවේ තියාගෙන අම්මා රෙදි හේදුවා මේ මිනිස්සුන්ගේ. රෙදි කඩමාල්ලකින් මාව ගැට ගහගෙන කරේ ඉල්ලගෙන අතු ගෑවා මගේ අම්මා. 16. මටත් ඇවිද කියා ගන්න පුළුවන් වෙනකොට අම්මා හොදන වලන් දුන්න ගිහින් තියාපන් කියලා. පුංචි කාලේ ඉඳලා වලන් හේදුවා. රෙදි හේදුවා. අපේ ගෙදර හිටපු ගේ ප්‍රධාන නිවස් අයිති සිටුමාලිගාව අයිති ප්‍රධානියා මිහි පිට යක්ෂයෙක්. ඒක කෑ ගහගත්තු ගමන්ම ඉන්නේ. වලම් පිංගම් පොලේ ගහනවා. දුන්න කෑම විසික කරනවා. බැරි වෙලාවත් මූණට මූණ මුනිච්ච උනොත් කන හරහා ගහනවා නොදකින් කියලා. ඒ මිනිස්සයා කුසියට එනකොට අපි කුසියේ හිටියොත් කනට ගහනවා මං එන වෙලාවට තොපි හිටියා කියලා. මම පුංචි කාලේ මම පොඩි කෙල්ල කාලේ මම කල්පනා කළා. අපි 16. අපි 16. අපේ ආත්මතු පරම්පරාවක් මෙහිට කඹර වෙනවා. අපිට යන්න වෙන තැනකොත් නැහැ. ගුටි කෑවත් බඩ පුරව ගන්න බත් ටිකක් කාලා ඉන්නේ මෙහි. මේ අපේ ගෙදර අයිතිකාර මිනිස්සයා මාව මාරපු දෙයින්. ඕන තරම් මට ගහපු දෙයින්. මං වෙනවා මොනවක් කරන්නද? ස්වාමිනී මොග්ගල්ලාණන් වහන්සේ මං ඔබ වහන්සේ ඉදිරියේ මේ කතාව කියන්නේ. මං මේ මිනිස්සයා ගැන තරහ ගත්තේ නැහැ කිව්වා. මං තරහ ගත්තේ නැත්තේ බන හිතලා නෙවෙයි කිව්වා. කරන්න දෙයක් නැති නිසා කිව්වා. කරන්න දෙයක් නැති නිසා තරහ ගන්න නැතුව ඉඳලා ජීවිතේම මැරිච්ච ගමන් දෙවියෙක් වුණා කිව්වා. ස්වාමීනි තරහ ගන්න නැතුව ඉන්න එක කොයිතරම් අසිරියක්ද? ඔබ වහන්සේගේ නිල්වන් දෙනෙසින් මාගේ සසර බලන්න. ඔබ වහන්සේගේ දිවසින් බලන්න මේ ගැත්ති බොරුවක්ද කියන්නේ කියලා. ඉවසාගෙන ඇනුම් බැනුම් ඉදිරියේ ඉවසාගෙන වලන් හොදපු අත් දෙක දැන් රත්තරන් ආයෙ මේ අත් දෙකෙන් වලන් හොදන්නේ නැහැ කිව්වා. ආයෙ මේ අත් දෙකෙන් රෙදි හොදන්නේ නැහැ කිව්වා. ආයෙ මගේ කනට ගහන්න කෙනෙක් නැහැ කිව්වා. ඉවසපු නිසා. ඉවසපු නිසා. ඒකයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ. යම්කිසි පිරිමියෙක් නිසා ස්ත්‍රියක් අප්‍රමාණ දුක් විඳිනවා නම් ඒ ස්ත්‍රිය කැමති නැත්නම් ආයේ පිරිමියෙක් නිසා දුක් විඳින්න. ආයේ පිරිමියෙක්ගෙන් කනේ පහරක් කන්න කැමති නැත්නම් වාද වේදනාව විඳින්න කැමති නැත්නම් පව්කාර මිනිහෙක් එක පව් ජීවිත ගත කරන්න කැමති නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ දේ කරන්න කිව්වා. ඒ තමයි දිව්‍ය අප්සරාවෝ සක්දිවිඳුට පුදනවා වගේ වද දෙන මිනිහටම සත්කාර කරන්න කිව්වා. හේතුව මොකක්ද දන්නවද? සුළුපටු හිතකින් ඒක කරන්න බෑ. තමන්ට ගහන මිනිහට, වද දෙන මිනිහට, අන්ත දුක් දෙන මිනිහට තමව පාරන මිනිසයාගේ රෙදි ටික හොදා එයා කැමති විදියට කෑම බීම හදලා දීලා ඒ මිනිසයාට දිවියෙක් වගේ සලකන්න බබලතෙකුට හිතක් හදා ගන්නවා කියන එක ලේසිද? කවුරු හරි කාන්තාවක් මිනිහගෙන් එන සියලු දුක් ටික ඉවසගෙන ඔහුට උපස්ථාන කළොත් ඉරණම් දෙකකට එයා යනවා. එකක් තමයි එයා නිම්මාන රති දෙව්ලොව උපදිනවා. නැත්තම් එයා මැරුණායින් පස්සේ පිරිමියෙක් වෙනවා. ගම්වල අපේ මිනිස්සු, අපේ ගෙවල් වල මිනිස්සු, අපේ නෑදෑයෝ, අපේ ගම්වල මිනිස්සු විඳින දුක් දැක්කා. වැඩිපුරම අන්ත දුක් විඳින්නේ කාන්තාවෝ. පොඩි කාලේ ඉඳලා ඇස් වලට දැක්කේ, කන් වලට ඇහුනේ. සමාජයේ ඉගෙන ගත්තේ අපි.
මේ කාන්තාවන්ගේ අන්ත අසරණ බව. දුක් විඳින බව. ඒවා දැනিলা තමයි මේ බණපද කියවනකොට ඒවා හොඳට හිතට ගිහිල්ලා ඊළඟට තමයි මේ බණ අහනකොට ගොඩාක් කාන්තාව වැඩි. හේතුව ඒ අයගේ ජීවිතේ ලොකු ගින්දරක් තියෙනවා. ඒ ගින්දරවත් නිවා ගන්න බලන්න ඔය බණ අහලා. ඉතින් ඒ මිනිස්සුන්ට ඊතර වෙන්න තමයි අපි ඔය බණපද ඉස්මතු කරන්නේ. මෙන්න උඹලට ගැලවෙන්න ක්‍රමයක් කියලා. එහෙම අසරණ වෙලා වැටිලා ඉන්න කෙනෙකුට ගැලවෙන්න ක්‍රමයක් කියන්නේ කරුණාවෙන්නේ. මෛත්‍රියෙන්නේ. ඒ මිනිස්සුන්ට පිහිට වෙන අදහස එන්නේ. එහෙම කිව්වම මේ ලෝකෙ මිනිස්සු හිතන්නේ අපි ගෑනුන්ට බයිනවා කියලා. මේ ගොඩපළයල්ල කියලා කියන්නේ. නමුත් හිතන්නේ බයිනවා කියලා. කාන්තාවගේ ජීවිතේ ඇගේ මුළු ජීවිතේම ආලෝකමත් කරන මැණිකක් වගේ. ඉවසීම. තරහ ගන්න නැති එක. ඉවසීම. ඊට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ වදාලා දෙව්දුව තී සැබෑවක්මයි කිව්වේ. තිට සෙත් වේවා. ඒ දිව්‍ය විමානයේම සාදුකාර නාදෙන් ගිගුම් දුන්නා. ඊළඟ දිව්‍ය විමානයට ගියා. අප්‍රමාණ උලහර ආලෝකයකින් බබලන දිව්‍ය අංගනාව. දෙව්දුව නුඹ කුමක්ද කරපු පේන? ස්වාමීනි ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රයට පේනවා. නිකිලස් හදවතට දැනෙනවා. මේ අසරණී මනුස්ස ලෝකේ ඉන්න කාලේ උක්කෙතක් උග්ගස් කුඹුරක් බලාගෙන හිටපු වැඩ කරන ගෑනු කෙනෙක්. ඔළුවට ජීවිතේ බැඳගෙන දාඩිය පෙරාගෙන උග්ගස් වල කොළවලට අත කැපිලා ඇඟ ගොර හැඩි වෙච්ච ගෑනු කෙනෙක්. පොඩි රොටි ගෙඩියක් ගෙදරින් එනකොට අරගෙන ඇවිල්ලා ඒක උදේ ඉඳලා හැන්ද වෙනකල් මේක තියෙන්නේ. ඒක කාලා හිටපු දාසියක්. මේ අසරණී ඔහම ඇවිල්ලා බඩගින්නට උදේ ගෙනාපු රොටිය කාලා වතුර ටිකක් බීලා වැඩ කර කර ඉන්නකොට ඔය උක්කිත ඉස්සරහින් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා. ඒ ශ්‍රමණයන් වහන්සේ වඩිනකොට මට දෙන්න හිතුණා මොනවා හරි. නමුත් මං ගෙනාපු රොටි ඉඩියක් කාලා ඉවරයි. මං අර කප කපා හිටපු උග්ගස් කෑල්ලක්ම කපලා අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. අනේ ඔතනින් ආය හාමුදුරුවෝ වඩින්න ඇති. ඔය උග්ගස් කැලේ මැද හිටව මං ඕව දැක්කේ නෑ. එකම එක පිනයි ජීවිතේටම කළේ. කරන එක සද්ධාවෙන්ම කළා. පොඩි දෙයක් පූජා කළේ දිව්‍ය විමානයක පහළ වුණා. බලන්න ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රයෙන් බලන්න. චුතිය උපත දකින්න නුවණින් බලන්න. මේ හිදයමතුන් අතර අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ මේ දෙව්දුව කතා කරන්නේ. ස්වාමීනි උග්ගස් කැලේක හිටපු මං දැන් ඉන්නේ දිව්‍ය විමානයක. උග්ගස් වලින් කැපුණාත් දැන් නැහැ. මේ රන්වන් දැහැත දෙස බලන්න. ඒ හමාගෙන ගිය සැඩ උණුසුමින් යුක්ත සුළඟක් දැන් නැහැ. ඔබ වහන්සේගේ නාසයට පවා දැනෙනවා මේ දිව්‍ය සුගන්ධය. මේ අසරණී ඒකට ගලේ ආර්ය මහා සංඝරත්නයට හිත පහදවගෙන උග්ගස් කෙල්ලක් පූජා කරපු එක. ස්වාමීනි අර දිව්‍ය විමානයේ ඉන්න දෙව්දුව සංඝයා වහන්සේ නමකට නෙල්ලි ගෙඩියක් පූජා කළා එච්චරයි. අර විමානයේ ඉන්න දෙව්ලොව සංඝයා වහන්සේ නමකට තියඹරා ගෙඩියක් පූජා කළා එච්චරයි. ස්වාමීනි මේ අනුත්තර පින්කෙත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකේට උතුම් පින්කෙත අප්පන් දින්නම් බහුන් හෝති බහුන් දින්නම් බහුතරං පොඩ්ඩක් දුන්නත් ගොඩක් ලැබෙනවා ගොඩක් දුන්නොත් ගොඩක්ම ලැබෙනවා. මේ බලන්නකෝ උග්ගස් කෑල්ලකින් ඉපදිච්ච දිව්‍ය විමානේ. ස්වාමීනි මට මනුස්ස ලෝකයේ ආයුෂ වලින් මනුස්ස ලෝකයේ අවුරුදු වලින් මට මේ දිව්‍ය විමානේ ඉන්න පුළුවන් අවුරුදු 3,60,00,000ක්. අවුරුදු 3,60,00,000. එතකොට අම්මේ තාත්තේ ඉතින් අපේ මිනිස්සු සංඝයාට දාහනේ දෙනවනේ. උන් මෙරිලා එනවනේ පෙරේතු වෙලා. මොකද මේ වෙලා තියෙන්නේ? දුන්න දේත් හරි. ආර්ය සංඝයාත් හරි. හිතේ කාට? හිතේ ගින්දර තියාගෙන දෙනවා. දුන්න දේ පිරිකර වික්කද නැද්ද කියලා ඒකේ කොස්සක් ගහගෙන හොයනවා. පින මහත්ඵල නැහැ.
පින මහත්ඵල නැහැ. තුටු පුටු ගගා දෙන්නේ. කරන්න ඕන නිසා දෙන්නේ. සලාක දානේ ලිස්ට් එක ආපුම නැත්තම් දැනුම් දීම ආපුම නැත්තම් කැලෙන්ඩරේ බලනකොට ඕන දානේ ළඟයි ඉතින්. අනේ මල් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. කරන්න ඕන නිසා කරනවා. දෙන්න ඕන නිසා දෙනවා. බලන්නකො ඕනම දායකේ කාමදුරු නටවනවන එක වචනයකින්. දාගලන්න එපා එන්නේ නැහැ පාංශකුලෙට. කියපු ගමන් මුන් ටික බය වෙනවනේ. එහෙනම් මේ මිනිස්සු සිව්පසෙන් සංඝයාට උපස්ථාන කරන්නේ පාංශකුලෙට හාමුදුරුවෝ ගෙන්න ගන්න. අර සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ ඒ මොනසක ගුණ හිතිල්ලක් නැහැ. දැක්කද වැරදිච්ච වැරදිල්ල? දැක්කද වැරදිච්ච වැරදිල්ල? ඉතින් තව ඔය විස්තර කරලා කියන්න පුළුවන් වෙලාව නැහැ නේ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවෙන් අතුරුදහන් වෙලා දෙවියන් වෙරින් පහළ වුණා. මාගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය වැඩ ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ එක ගුණ ධර්මයක් නැත්තම් ලෝකෙ ඉච්චර ලොකුවට කතා කරන්න නැති පොඩි දෙයක් පුරුදු කළා එහෙම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද? ඇයි මොග්ගල්ලාන මගෙන් අහන්නේ? ඔබටම ඔබගේ සමන් වලට ඇසුණා නේද දෙව්ලොව දිව්‍ය විමාන වල කතා කරපු දේවල්? මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුව විවර කරනකොටම දන්නවා මොකටද කතා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන සිහි කරන්න කිව්වා. මතක තියාගන්න දරා ගන්න. සච්ඡම් බණේ නකුජ්ජේය දජ්ජාපස්මින් පියාචිතෝ ඒතේහි තීනි ඨානානි ගච්ඡී දේවාන සන්තිකේ. මොග්ගල්ලාන කාරණා තුනකින් දිව්‍යයන් අතරට යන්න පුළුවන්. සත්‍යම් බණේ ඇත්ත කතා කරන්න. නකුජ්ජේය තරහ ගන්න එපා. දජ්ජාපස්මින් පියාචිතෝ ඉල්ලන කෙනෙකුට පොඩ්ඩක් කර දෙන්න. තියෙන්නේ පොඩ්ඩද දුන්නා. ඒතේහි තීහි තානානි අන්න ඔය කරුණු තුනෙන්ම ගච්ඡී දේවාන සන්තිකේ දිව්‍යයන් අතරට යනවා. සියල්ල දන්නා වූ දක්නා වූ දසබල ඥාන ඇති සිව් විසරද ඥාන ඇති ලෝකෙට කලාතුරකින් පහළ වෙන සෑම උප්පත්තියකටම ප්‍රතිපදාව දන්න අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා තුනකින් දෙවියන් අතරට යනවා කියලා. ඇත්ත කතා කිරීම තරහ ගන්න නැති එක චූටි දෙයක් වුණත් දෙන එක. දැන් මං කිව්වා නේද කෙලින්ම කොළඹට බස් එකක් නැත්නම් මඟ හරි නැවතිලා ඵලයල්ලා කියලා. ඉතින් එකපාරම නිවනට යන්න හයියක් නැත්තම් දෙවියන් අතර ඉඳලා හරි යන්න. අන්නේ දෙවියන් අතරට යනවා. ඇත්ත කතා කරන්න නිවන පතපතා. තරහ ගන්න නැතුව ඉන්න නිවන පතපතා. දැන් අර මං කිව්වේ වද දෙන මිනිහටම උපස්ථාන කරන්න කියලා. මේ මිනිහාගේ මහා ගුණ කන්දරාවක් තියෙනවා දිවසන්න. මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා නේද ඔහුට උපස්ථාන කරන්නේ. අන්න ඒ වගේ මේ ඉවසනේක ඉවසන්න ඕන තරහ ගන්න නැතුව ඉන්න ඕන. අපිව සෙකන්ඩ් වෙන්න නෙවෙයි එතන. නිවන් දකින්න. පොඩි දෙයක් හරි දෙන්න ඕන. ඒකෙන් අපේ නම ගහගන්න නෙවෙයි. මොකක් වෙනසද? නිවන් දකින්න. එතකොට අර කාරණා තුනෙන් දෙව්ලොව උපදිනවා. හැම එකක්ම කරලා තියෙන නිවන් දකින්න අදහසින්. අන්න නිවනට යනවා. එයා ගුරුනෑගලට යන්නේ කොළඹ යන අදහසින්. මං කියන එක තේරුණානේ? අහන්නේ වගේ. හැම ගුණධර්මයක්ම පුරුදු කරන්න සසර දුකෙන් නිදහස් වීම පිණිස. ඒ නිසා ඔන්න මනුස්ස ලෝකේ වටිනාකම මතක තියාගන්න අනාදිමත් සංසාරයක් ගෙවාගෙන ආය සංසාරයකට යනවද නැද්ද කියලා තීරණය කරන්නයි මේ ලැබුණේ මනුස්ස ජීවිතේ. ඔබ උත්තර හොයන්නේ ඒකටද දැන්? අඩුම ධර්මේ මහා ලොකු දේවල් කරගන්න බැරි වුණත් දැන් ඉඳලා අද ඉඳලා සත්‍යම් බණේ ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න බැරි තැන් වල කට හිප්පගෙන ඉන්න. සත්‍යම් බණේ නකුජ්ජේය තරහ ගන්න නැති එක. තරහ ඒවි දැන්. තරහින වාරයක් පාසා මේක හොඳ නෑ මං සංවර වෙන්න ඕන කියලා හිතන්න. තරහ අත්හරින්න. තරහක් ආවත් කටින් වචන ප්‍රකාශ නොකර ඉන්න. තරහ ඇවිල්ලා කටෙන් වචනයක් ගියත් ඊළඟ වචනේ නතර කර ගන්න. ඔක්කොම ටික කියාගෙන යන්න නැතුව. අමාරුයි. අම්මෝ අමාරුයි.
තරහ කාපු මොකක් කියන්නේ නැතුව ඉන්නවා කියන එක මේ ඇඟ පුපුරලා යනවා වගේ එකක් ඒක. කටින් තමයි ඔගේ යවන්නම ඕනන්නේ. ඒ වෙලාවට ඒක රැකගත්ත කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබට මට මේ ගුණධර්ම පුරුදු කරගන්නම ලැබේවා. ඒ තමයි ඇත්ත කතා කිරීම, ඊළඟට තරහ ගන්න නැතුව ඉවසන එක, ඊළඟට පොඩි දෙයක් හරි දන් දෙන එක. ඉතින් ඒ සියල්ල කරන්නේ කොහොමද වෙනසද? මේ දුකෙන් නිදහස් වේවා කියන අදහසින්. ඒ නිසා අද මේ ධර්ම දාණය චූටි දෙයක් නෙවෙයි අද නම් මේ දෙන්නේ. අද මේ රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ලෝකෙටම අමෘත දාණය දෙනවා. මේ සියලු පින්බලෙන් අපිට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින් මේ මහා පින්කම අද දවසේ මේ පින්වතුන් රැස් කරගත්තේ ආර්.එම්. හේමලතා රත්නායක මහත්මිය තුළු පවුලේ සියලු දෙනා ආනමඩුවේ ලිපිනේ පදිංචි. ඉතින් රැස් කරගන්න යුතුනා වූ සියලුම පින් කැමති සියලු දෙවියන් බමුණු නාගයන් අනුමෝදන් වෙලා බුදු සසුනත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා.